හෙලා මගේ යාළුවනේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. අදත් අපි ගිහපු ලස්සන ගමනක් ගැන විස්තර ටිකක් තමයි ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්න කියලා ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලනවා. ඉතින් මොකද්ද මේ ලස්සන තැන? ඔයගොල්ලෝ කවුරු හරි මෙතනට කලින් ගිහිල්ලා තියෙනවද? මේක තමයි නුවරඑළියේ තියෙන Little England Cottage කියන තැන. මේක හදලා තියෙන්නේ ඉංග්ලන්ඩ් වල තියෙන ගෙවල් ඉන්ස්පයර් කරගෙන ඒ ආකිටෙක්ට් ස්ට්‍රක්චර් එක තියෙන විදිහට තමයි හදපු වෙනම තියෙන ලක්ෂරි කොටේජස් ටිකක් විදිහට තමයි මේක තියෙන්නේ. මේකේ අයිතිකාරයෝ වෙනස්. ඒ කියන්නේ කොටේජ් එක මිනිස්සු ගෙවල් සල්ලි දීලා ගන්නවා වගේ මේ කොටේජස් වලට වෙනම අයිතිකාරයෝ ඉන්නවා. සමහර ගෙවල් රෙන්ට් කරනවා මේ හොටෙල් ස්ටේ විදිහට. සමහර ඒවා ලොන්ග් ටර්ම් රෙන්ටල් තියෙනවා. ඒ වගේම සමහර ඒවා ඕනර්ස්ලා ඉන්නවා කියලාත් අපිට දැනගන්න ලැබුණා. ඉතින් ඔන්න අපි ආව ඇතුළට පේනවනේ ලස්සන නිකන් ලංකාව ඇතුළෙම පොඩි වෙලාවකින් පැය 4-5ක් වගේනේ අපිට කොළඹ ඉඳන් යන කෙනට නුවරඑළියට යන්න ගත වෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක නිකන් පිට රටකට ගියා වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් මාර ලස්සන තැනක්. ඔයගොල්ලෝ හැමෝටම යන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. මේ තියෙන වටපිටාව ඔයගලන්ට පේනවා ඇති මේ හැම කොටේජ් එකක්ම එකකින් එකකට වෙනස්. මේ තියෙන අපි නැවතිච්ච කොටේජ් එක. අපි නැවතුණු කොටේජ් එක කෙන්ට් කොටේජ් එක. මිල ගණන් ගැනත් මම විස්තර කරන්නම්. අපි ගියේ අපේ ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්න. ඒ හින්දා බුකින් එක දාපු කෙනා විදිහට මම ඒගොල්ලන්ට කලින්ම ඉන්ෆෝම් කරලා තිබ්බා අපි එන්නේ අපේ ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්න කියලා. එහෙම මොකද බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි ඒක ඉන්ෆෝම් කරේ. එතකොට සාමාන්‍යයෙන් යුෂුවලි ඕන තැනක ස්පෙෂල් ලොකේෂන් එකක් සෙලිබ්‍රේට් කරන්න යන ගෙස්ට්ලාට ඒගොල්ලන්ගේ කම්ෆර්ටබල් එක වැඩි වෙන විදිහේ ප්‍රෙපරේෂන්ස් කරනවනේ. ඒ හින්දා තමයි අපි නිකන් ඒගොල්ලන්ට ඉන්ෆෝම් කරේ අපි මෙහෙම මේ ඇනිවර්සරි එක සමරන්න තමයි එන්නේ කියලා. ඉතින් හොටෙල් එකෙන් එළියේ මේ වගේ තමයි මාර ලස්සනයි. ඇත්තටම මෙතන තියෙන ලස්සන ගැන කියන්න මට වචන මදි වගේ. නිකන් හිතෙන්නේ අපි වෙනම රටකට ගිහිලා ඔය ස්කොට්ලන්ඩ්, ස්විට්සර්ලන්ඩ් ඒ වගේ රටකට ගිහිල්ලා වගේ ෆීලින් එකක් තමයි මෙතන දැනෙන්නේ. ක්ලයිමේට් එකත් ඒ වගේම තමයි වෙනස්. අපි ගියපු දවස්වල ලොකු අපි ගියපු දවස් අතරම අප්‍රේල් නෙමෙයි අපි ගියේ ජූලි මාසේ. අපි ගියේ ජූලි මාසේ වුණාට ඒප්‍රිල් තමයි යුෂුවලි මෙහෙ එන්න ගොඩක්ම හොඳ කාලේ කියලා ඒගොල්ලෝ කිව්වේ. මොකද මල් එහෙම ගොඩක් පිපිලා තියෙන හින්දා. හැබැයි ඉතින් ජූලි කියලාත් ඒ ලස්සනේ මුකුත් අඩුවක් තිබ්බේ නැහැ. මාරම ෂෝක්. මේ පේන්නේ ඉතින් hina වෙවි යන්නේ මම. තේනන්නේ මගේ මොනේම මම කොච්චර සතුටෙන්ද ඉන්නේ කියලා. මේ වටේ ලොකේෂන් එක හරිම ෂෝක්. මිල ගණන් ගැන අහගන්නනේ ඔයගොල්ලෝ බලාගෙන ඉන්නේ. එතකොට අපි ගත්ත කෙන්ට් කොටේජ් එක ඒක අපිට 35000ක් වුණා. බ්‍රෙක්ෆාස්ට් එකත් එක්ක. ඩිනර් එක අපි ඒගොල්ලන්ට කියලා වෙනම අරේන්ජ් කරගත්තා. බ්‍රෙක්ෆාස්ට් එකට ඔයගොල්ලෝ කැමති දෙයක් ඕඩර් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ලිමිටඩ් දේවල් ටිකක් තියෙන එකකින් ඕඩර් කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන මම අර කියපු රෙස්ටෝරන්ට් එක ඔතන ඉස්සරහා තියෙන එක. ඒක ඕගොල්ලෝ ඕනම කෙනෙක්ට ඒ කියන්නේ මේගොල්ලෝ මේකේ කොටේජ් එකක නවතින්න වෙන් කරගත්තේ නැති කෙනෙක් වුණත් ඔයගොල්ලෝ නුවරඑළියට ආපු වෙලාවක ඔයගොල්ලන් මෙතනට එන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ලන්ච් එක හරි ඩිනර් එක හරි ගන්න. ඒ ඇවිල්ලත් මෙතන ඇතුලේ ලස්සන ඔයගොල්ලන්ට බලලා යන්න පුළුවන්. ඉතින් මේ තියෙන එක වෙනස් ගෙවල්. ඔයගොල්ලන්ට පේන ඇති වටේට තියෙන ගෙවල්. ඔය දුඹුරු පාටට තියෙන ගෙදර තමයි අපි හිටියේ. ඒක තමයි කෙන්ට් කොටේජ් එක. එහෙනම් යන් ඉක්මනට රූම් ටුවර් එකට මම ඔයගොල්ලන්ට කිව්වනේ මම කලින්ම කිව්වා කියලා අපි එන්නේ ඇනිවර්සරි සෙලිබ්‍රේෂන් එකට කියලා. හැබැයි අපි කොහෙත්ම බලාපොරොත්තු වෙච්ච නැති විදිහට ඒගොල්ලෝ මාර ලස්සනට අපේ රූම් එක ඩෙකොරේට් කරලා තිබ්බා. එතන බලාගෙන හිටපු කෙනා හරිම ෆ්‍රෙන්ඩ්ලි කෙනෙක්. එයා ඔයගොල්ලන්ට ෆොටෝස් අරන් දෙනවා. ඔයගොල්ලන්ට වීඩියෝස් ඕන නම් ඒව කරලා දෙනවා. ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට කෑම බීම හැමදේම හොයලා බලලා ලෑස්ති කරලා දෙනවා. ඉතින් රූම් එකේ එළිය වින්ඩෝ එකක් තියෙනවා. එතනින් එළිය මාර ලස්සනයි. හැබැයි වැඩි වෙලා වින්ඩෝ එක අරගෙන ඉන්න බෑ සීතලයි. ඔයගොල්ලන්ට පේනවා ඇති එළියේ view එක මෙතනින් පේන විදිහ. ඊට පස්සේ මේකේ ලක්ෂරි හොටෙල් රූම් එකේ තියෙන ඔක්කොම ෆැසිලිටිස් තියෙනවා. හීටර්ස් තියෙනවා, හොට් වෝටර් තියෙනවා. එතකොට කබර්ඩ් එකක් තිබුණා ඔයගලන්ට අවශ්‍ය ඔයගලන්ගේ බඩු දාගන්න. ලස්සන ඩ්‍රෙසින් ටේබල් එකක් තියෙනවා. මම ඒක ඔයගලන්ට පෙන්නන්නම්. ඒ වගේම බෙඩ් එක හරියම කම්ෆර්ටබල්. නිකන් අර
කොහොමද කියන්නේ ප්‍රින්සස් ට්‍රීට්මන්ට් වගේ. නිකන් රජ කුමාරිකාවක් වුණා වගේ හැඟීමක් එනවා මේ කොටේජ් එකේ ඉන්නකොට. ඒ බෙඩ් එකත් එහෙමයි මාර ලස්සනට ඒගොල්ලෝ arrange කරලා තිබ්බා. ඊළඟට මේ තියෙන ඒගොල්ලන්ගේ outdoor area එක. outdoor area එක ගත්තොත් මේක common area එකක් විදිහට තියෙන. ඒ කියන්නේ ඔක්කොම cottages මේ ඉන්නේ අපි අපේ cottage එක ඉස්සරහා කෑල්ලේ. ඒතර එළියේ අර ලොකු building එක ඉස්සරහා තියෙන area එක common area එකක් විදිහට තියෙන මේ cottages ඔක්කොටම. එතකොට ඔයගලන්ට හවසට ඕනම cottage එකක ඉන්න කෙනෙක්ට එතන area එකට ගිහිල්ලා නිදහසේ නිස්කලංකව ඉන්න පුළුවන්. මෙතන තියෙන cottage වල මිල ගණන් එකින් එකට වෙනස්. මොකද මේවා සමහර ඒවා ඇතුලේ තියෙන ඉන්ටීරියර් එක ඇතුලේ තියෙන දේවල් එක්ක ඒවා එක රූම් එකකින් රූම් එකට පොඩ වෙනස් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ යන්න හිතාගෙන ඉන්නවා නම් කෙන් cottage එක හොඳයි කියලා මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. නුවරඑළිය ටවුන් එකේ නම් වැඩි දුරකින් නෙමෙයි තියෙන්නේ. ලන්ච් මේක ඇතුලේ රෙස්ටොරන්ට් එකකින් ඔයගොල්ලෝ ගන්න හිතනවා නම් ඒකත් කියන්න ඕනේ. පොඩක් එක්ස්පෙන්සිව්. ඒ කියන්නේ පොඩක් ගණන් වැඩි පැත්තට තමයි බර. ඉතින් ඔයගොල්ලෝ සාමාන්‍ය මුදල් ගැන ප්‍රශ්නයක් නැති වියදම් කරන්න බලාගෙන එන කෙනෙක් නම් ඒක ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැති වෙයි. ඒත් සාමාන්‍යයෙන් පොඩක් ටයිට් බජට් එකක් තියෙන ට්‍රිප් එකක් යන කෙනෙක්ට නම් මම රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලන්ට එළියෙන් නුවරඑළිය වෙන හොඳ තැනක් බලලා ලන්ච් එක අරන් එන්න පුළුවන් කියලා. එතකොට ඔයගොල්ලන්ට ඩිනර් එක වගේ එකක් මේ රෙස්ටොරන්ට් එකකින් ගන්න පුළුවන්. අර හොඳ රෙස්ටොරන්ට් එකකින්. ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් එක ඔයගොල්ලෝ නැවතිලා ඉන්න කොටේජ් එකෙන්ම arrange කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එළියට ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් එක මෙතනින් ගන්නත් පුළුවන්. අපි ලන්ච් එක එළියෙන් අරගෙන ආවේ. ඉතින් නුවරඑළිය කෑම ගන්න තැන් දවල් කෑම ගන්න තැන් ගැන හිතුවොත් ටවුන් එකේ නම් එහෙම ගොඩක් පිරිසිදුවට තියෙන තැන් අඩුයි. මට මතක විදිහට සම්බෝල වගේ නමක් තියෙන කඩයක් තිබුණා. ඒකේ රයිස් ඇන් කරි එක හොඳයි. ඊළඟට තව නුවර තියෙන කඩවල වල මට තියෙන ප්‍රධාන නුවර නෙමෙයි. නුවර එළියේ තියෙන කඩවල වල මට තියෙන ප්‍රධාන ගැටලුව තමයි ඒ කෑම හොඳද සෞඛ්‍ය සම්පන්නද කියන එක මට පොඩ්ඩක් ඩවුට් එකක් විදිහට තියෙනවා. සමහර විට ඒ කෑම හොඳ ඇති. ඉතින් ඕගොල්ලෝ කවුරු හරි නුවරඑළිය පැත්තේ ඉන්න කෙනෙක් නම් මෙතන මේකට කමෙන්ට් එකක් දාන්න. නුවරඑළිය ආවොත් කන්න පුළුවන් හොඳ තැන් බජට් එකට කන්න පුළුවන් හොඳ තැන් ඔයගොල්ලෝ දන්නවනම් මේක කමෙන්ට් කරන්න. ඒක යන හැමෝටම ප්‍රයෝජනවත් වෙයි. ඊළඟට ඔයගොල්ලෝ පොඩක් වියදම් කරන්න බලාගෙන යන කෙනෙක් නම් ඔයගොල්ලන්ට කන්න ඔප්ෂන් තියෙනවා. අරලිය හොටල්ස් තියෙනවා. අරලිය රෙඩ් එක තියෙනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ සීනරි බලන්න. මම ඒක වටේ පිටේ විස්තර ටිකක් තමයි මේ කියන්නේ. අරලිය හොටල්ස් තියෙනවා. අරලිය රෙඩ් එක තියෙනවා. අරලිය වයිට් එක තියෙනවා. දෙකම ටවුන් එකට ලං කරලා තියෙන. තව අරලිය ග්‍රීන් කියලා එකකුත් තියෙනවා. ඒ හැම එකකම ලන්ච් බුෆේට් and ඩිනර් බුෆේට් දෙකම තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ රුපියල් අපි ගියපු දවස්වල නම් ඒවේ ප්‍රයිසස් තිබ්බේ 4000 ගණන් වගේ එක්කෙනෙක්ට. ඉතින් ඒ ප්‍රයිස් එකක් වගේ ගාණක් ස්පෙන්ඩ් කරන්න පුළුවන් නම් ඔයගොල්ලන් බුෆේට් එකක්ම කාලා මෙතනට පුළුවන්. මොකද මෙතන බුෆේට් කන්න විදිහක් නැහැ. මොකද කොටේජස් වෙනම තියෙන තැනක් නේ. ඒ හින්දා ඔයගොල්ලෝ මේ එහෙම වෙන් කරගෙන එනවා නම් ඔයගොල්ලෝ කැමති එකක් ගන්න. මේ තියෙන මම අර කියපු රෙස්ටොරන්ට් එකට යන පාර ඔයගොල්ලන්ට පේනදී මාර ලස්සනයි. අතරම අපි ගියේ ගොඩක් මල් පිපෙන කාලෙකත් නෙමෙයි. ඒත් මාර ලස්සනයි. මේ තියෙන එතන එන්ට්‍රන්ස් එක. එතන ඇතුලේ හොඳ සිටින් ඒරියා එකක් තියෙනවා. ඕගලන්ට මේ කෑම ගන්න ගොඩක් හොඳ තැනක් එතනත්. හැබැයි කෑම වරයිටිස් ගැන කිව්වොත් ඒගොල්ලෝ පොඩක් ඉංග්‍රීසි ටයිප් ෆුඩ්ස් ගොඩක් තියෙනවා කියලා අපිට හිතුණා. ඉතින් ඒව ඔයගොල්ලෝ බලලා ඔඩර් කරන්න. ඊළඟට මේ තියෙන එතන එළිය තැන ඔයගලන්ට පේනවා ඇති. ඉතින් මං කියන්න ඕනේ නැහැ. මේ වීඩියෝ බලද්දිම ඔයගලන්ට පේනවා ඇති මාරම ලස්සනයි. හරිම නිදහසක් තිබුණා. හරිම ලස්සනයි. මේ තියෙන අනිත් කොටේජස් ඇත්තටම මම ආයෙත් ගියොත් මේ වෙන කොටේජ් එකක ඉන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඔය අපේ කොටේජ් එකට එහා පැත්තේ තියෙන කොටේජ් එක මම යන්න කලින් ප්‍රයිසස් බැලුවා. හැබැයි ඒක ෆුලි බුක් තිබ්බේ ඒ වෙද්දිත්. ඒ හින්දා ඔයගොල්ලෝ යන්න හිතනවා නම් අර හරිම ලිමිටඩ් කොටේජස් ගණක් තියෙන හින්දා මම හිතන්නේ ඔයගලන්ට හොඳ වෙයි කලින්ම මේ
රෙසර්වේෂන් එකක් දාලා යන්නේ. මේ තියෙන අපි හිටපු ගෙදර. මේකේ තිබිච්ච රූම් ගාන මට මතක නෑ. අපි හිටියේ උඩ තට්ටුවේ තිබ්බ ඒගොල්ලන්ගේ හොඳම රූම් එක කියලා කිව්වේ ඒක. ඒකේ හිටියේ. ඒක හරිම ලස්සනයි. ඉතින් ඒක අර වෙනස් අත්දැකීමක්. ඔයගලන්ට කවදාවත් හොටෙල් රූම් එකකින් ගන්න බැරි එක්ස්පීරියන්ස් එකක් මෙතන තිබ්බා. මෙතන එළියේ තියෙන පාක් එක. මේකේ ඔයගලන්ට ඔන්චිලි පදින්න පුළුවන්. හැබැයි එහෙම සීතලයි. මේ අයිස් කෝල්ඩ් හවස් එද්දි. ඉතින් ඔයගලන්ට හොඳට ලයිෆ් එක එන්ජොයි කරන්න පුළුවන්. මේක කපල් එකකට නම් highly recommended hotel stay එකක්. මම නම් හිතන්නේ honeymoon කපල් එකකට උනත් මාර හොඳයි. මාර නිස්කලංකයි. නිදහසේ ඉන්න පුළුවන්. ඒ හින්දා මම හිතනවා honeymoon එකකට යන කපල් එකකට උනත් මේ Little England Cottages කියන්නේ හොඳ ඔප්ෂන් එකක් කියලා. ප්‍රයිසස් එක බැලුවාම රීසනබල්. මොකද අපි 35000ක් දීලා ගත්ත දවසේ හිටියේ අපි දෙන්න විතරයි මුළු කොටේජ් එකටම. ඉතින් ඒ හින්දා හරිම නිදහසක් තිබුණා. ඉතින් මේ තියෙන තව ගොඩාක් කොටේජස් තියෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ උන්ට ඇවිදලා ෆොටෝ ගන්න ෆොටෝ ලොකේෂන් නම් මාර විදියට තියෙනවා. ඕන තරම් ෆොටෝස් ගන්න පුළුවන්. මේ හැම ගයක් ඉස්සරහම හරිම ලස්සනයි. මොකද ඒවා ඩිසයින් කරලා තියෙන අර බ්‍රිටිෂ් ස්ටයිල් එකට ඩිසයින් කරලා තියෙන ඒවා හරිම ලස්සනයි. නිකන් පරණ රජමාලිගා වගේ ස්ට්‍රක්චර්ස් වගේ හදපුවක් තියෙනවා. ඉතින් හරිම ෂෝක් හොඳ එක්ස්පීරියන්ස් එකක්. එකම මෙතන තිබ්බ එකම ප්‍රශ්නේ මට තිබුණේ ෆුඩ් තමයි. ෆුඩ් වල ඒ කියන්නේ බ්‍රෙක්ෆාස්ට් එක හොඳට දුන්නා අපිට. ඒක ගැන මොකද ඩවුට් එකක් නැහැ. හොඳ කෑම වේලක් ලැබුණා බ්‍රෙක්ෆාස්ට් එක විදිහට. හැබැයි ඩිනර් එක මම හිතනවා තවපඩ ඉම්ප්‍රූව් වුණා නම් හොඳයි ගෙවපු ගානට කියලා. මොකද හරීම මම එක පොඩ මිල අධිකයි කියලා හිතුවා. මෙතන මේ රෙස්ටොරන්ට් එකේ කෑම. ඒක ඉතින් ඩිපෙන්ඩ් නේ අපි එක එක්කෙනාගේ ආර්ථික මට්ටම් අපිට දරා ගන්න පුළුවන් වියදම් කරන්න පුළුවන් මුදල වෙනස්නේ. ඒ හින්දා මගේ මේ වීඩියෝ එක බලලා ඒක ගැන නිගමනයකට එන්න එපා ඔයගොල්ලෝ. ඔයගොල්ලෝම ගිහිල්ලාම එක්ස්පීරියන්ස් කරලා බලුවා නම් හරි කියලා තමයි මට හිතෙන්නේ. ඔයගොල්ලන්ට කොහොමද කියලා. ඊළඟට තවමට කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා නුවරඑළිය ගැන කියද්දි. නුවරඑළියේ කපලයක් විදිහට නුවරඑළිය යන්න තැන් හොයන කෙනෙක් නම් ඔයා අපි ගොඩක් තැන්වල ට්‍රැවල් කරලා තියෙන දෙන්නෙක් විදිහට කපල් එකකට නිස්කලංකව නිදහසේ සතුටින් ඉඳලා ඉන්න පුළුවන් ආයු ජීවිතේට අමතක වෙන්නේ නැති මතකයන් ගොඩාක් එකතු කරන් එන්න පුළුවන් හොටෙල්ස් කියලා මට මතකට එන දෙක තුනක් මම මෙතන මෙන්ෂන් කරන්න. මම කලින් වීඩියෝ එකක් දාලා තියෙයි ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න ආගල් හැටන් වල. මට නුවරඑළියට එද්දි මට බෙස්ට් හොටෙල් එකක් කියලා ඔළුවට එන්නේ දැනට ඒක. ඊළඟට ග්‍රෑන්ඩ් හොටෙල් එක. ග්‍රෑන්ඩ් හොටෙල් එකේ රූම්ස් අල කන්ඩිෂන් කිව්වොත් ඒක ගොඩාක් අවුරුදු ගාණක් පරණ හොටෙල් එකක් හින්දා රූම්ස් ඒ විදිහට තමයි තියෙන්නේ. හැබැයි ඒගොල්ලන්ගේ ගාඩන් එක නෙක්ස්ට් ලෙවල්. ඒ ගාඩන් එක පුදුම ලස්සනයි. එතන මට තේරෙන්නේ කියන්න. එතන මාර හොඳයි. ඊළඟට නුවරඑළිය යන කට්ටියකට රෙකමන්ඩ් කරන්න පුළුවන් තැන තමයි මේක. Little England Cottages. හරිම ෂෝක්. සාමාන්‍යයෙන් නුවරඑළිය එන්නේ අපි අපේ ගෝල් එක නම් නුවරඑළියේදී පොඩ රිලැක්ස් වෙන්න තමයි අපි නුවරඑළිය එන්නේ. එහෙම නැතුව අපි ගොඩක් දැන් බලන්න දාගෙන නුවරඑළිය එන්නේ නැහැ. දැන් මේ අන්තිම ගියපු දෙතුන් පාර අපි ග්‍රෙගරි ලේක් එකවත් බලන්න ගියේ නැහැ. මොකද ඊට වැඩිය ඒ පරිසරය ඇතුලේ අපේ මානසික නිදහස වෙනුවෙන් ලබා ගන්න පුළුවන් දේ මාරයි කියලා මට හිතෙනවා. ඒක ඔයගොල්ලෝ එච්චර කිලෝමීටර්ස් ගාණක් ගෙවාගෙන ඒ ක්ලයිමේට් එක හොයාගෙන යන්නේ ඒ එක්ස්පීරියන්ස් එක ගන්න කියලා තමයි මම නම් හිතන්නේ. ග්‍රෙගරි ලේක් එක ෆැමිලි එකක් එක්ක ගිහිල්ලා ඔයගලන්ට යන්න හොඳයි, එන්ජොයි කරන්න හොඳයි. but as a couple මට හිතෙන්නේ ඊට වැඩිය හොඳ හොටෙල් ස්ටේ එකක් බුක් කරලා පොඩ රිලැක්ස් එකේ නිදහසේ කාලය ගත කරලා එන එක හොඳයි කියලා. මම කියන්නේ ග්‍රෙගරි ලේක් එක යන එක හොඳ නැහැ කියලා නෙමෙයි. but
ඒක අපි ගොඩක් සැරයක් ගිහිල්ලා ඊට පස්සේ at one point ඒක යන්න ඕනේ නැහැ කියන තැනට එනවා. so ඒ හින්දා ඔයගොල්ලෝ ඒක ඩිසයිඩ් කරන්න. ඊට අමතරව නුවරඑළිය තව බලන්න තියෙන දේවල් කියලා මං හිතන ලස්සන දේවල් ටික තමයි නානුවය වෝටර්ෆෝල් එකක් තියෙනවා. ඒක ලස්සනයි. ඒක උඩින් බ්‍රිජ් එකක් තියෙනවා. ඒකේ කෝච්චිය යනවා. ඒ හින්දා එතන ඔයගොල්ලෝගේ සේෆ්ටි තියාගෙන ගිහිල්ලා බලන්න එතන හොඳයි. ඊට අමතරව ලවර්ස් ලීප් එක අපි ඇත්තටම බලන්න ගියා. නමුත් ළඟටම ගියා. බට් ඒකේ වෙහිකල් එකකින් ගියාට පස්සේ ලොකු දුරක් ඔයගලන්ට යන්න තියෙනවා මේ පයින්. ඒ හින්දා ඒක මං එච්චරම ඔයගලන්ට රෙකමන්ඩ් කරන්නේ නැහැ. හරි. දැන් මගේ කතාව ඇති. මේකේ ලස්සන පොඩ්ඩක් බලන්නද? ඉතින් මේ තියෙන්නේ එතනට යන පාර. යන පාර ගැන විස්තරයක් කිව්වොත් පාර දෙපැත්ත පුදුම ලස්සනයි. තේවතු වලින් වට වෙලා තියෙන්නේ. අපි මේ ආයෙත් සැරයක් මම කියන්නේ ගන්න ලන්ච් ගන්න අපි එළියට ගියා කියලා. අපි මේ ලන්ච් අරගෙන ආයෙ ඇතුළට එද්දි ගත්ත වීඩියෝ එකක්. ඉතින් රිසර්වේෂන් දාගන්න විදිහ ගැන කිව්වොත් ඒක එච්චර අමාරු නැහැ. ඕගලන්ට ලිටල් ඉංග්ලන්ඩ් කොටේජ් හරි ඔයගොල්ලෝ කැමති කොටේජ් එකක් තෝරගෙන booking.com එකෙන් දාන්නත් පුළුවන්. හැබැයි අපි නම් දැම්මේ ඩිරෙක්ට් කෝල් කළා. ඩිරෙක්ට් කෝල් කළා booking එක දාද්දි පොඩ්ඩක් prices අඩුයි කියලා මට හිතෙනවා booking.com එකෙන් දාගන්නවට වැඩිය. ඉතින් ඒක ඕගොල්ලෝ බලලා ඩිසයිඩ් කරන්න. එතකොට මෙතනදී අනිත් කොටේජ් එකක් ගැනවත් කියන්න මම දන්නේ නැහැ. ඒත් මං හිතනවා අනිත් කොටේජස් ඔක්කොමත් මේ වගේම ලස්සන ඇති කියලා.
ඉතින් කෑල්ලම් විකුණාම මේ වගේ ට්‍රිප් එකක් යද්දී පොඩි පිස්සු ටිකකුත් කරන්න එපා. ඉතින් මේ පිස්සු වැඩ කරන මම. මේ තියෙන්නේ ලිටල් ඉංග්ලන්ඩ් කොටේජ් එකට යන පාර. මං කියවනේ ලිටල් ඉංග්ලන්ඩ් කොටේජ් එක වගේම තමයි පාරත් මාර ලස්සනයි. වටේටම තේ වතු වලින් වට වෙලා තියෙන හරිම ලස්සන තැනක්. ඉතින් මේ පාර දිගේ අපි පොඩ්ඩක් දුරක් පයින් ඇවිදන් ගියා. මේකේ ලස්සන විඳින ගම. ඉතින් ඔයගලන්ටත් කරන්න පුළුවන්. මේ කොළ පාට ඇස් වලට මාර සනීපයි. අපි මේ කොළඹට වෙලා ගෙවන ජීවිතේ මොකද්ද කියලා තේරෙන්නේ අපිට මේ වගේ තැනකට ගියාම. සබාදහමත් එක්ක ගෙවෙන හැම වෙලාවක්ම මාරම හිත නිදහසක් දැනෙන වෙලාවල් කියලා මං හිතනවා. හුළඟයි තේ වතුයි කියන වෙනම එකක්. ඒක ගිහිල්ලාම ඉඳලා බලන්න ඕනේ.
ඊළඟට අපි මේ යන අතරමඟ බලපු තැන් 2-3ක් ගැන කියන්නම්. මේ තියෙන කෝවිල් එකක්. මේ කෝවිල් එක ටවුන් එකේමයි තිබුණේ. කෝවිල්ලට කියන නම නම් මං හරියටම දන්නේ නැහැ. වැරදි දෙයක් ප්‍රකාශ කරන්න නැතුව ඉන්න එක හොඳයි. ලාවට මතකයක් තියෙන්නේ. හරිම ලස්සනයි. මේ කෝවිල් එක ඇතුළ නම් පුදුම ලස්සනයි. මම ඒක පෙන්නන්නම් ඔයගලන්ට. මේ තියෙන කෝවිල් එක ඇතුලේ මාර ලස්සන වතුර පාරක් ගලාගෙන යනවා. ඒ වතුර පාරට බහින්න පඩිපෙළකුත් හදලා තියෙනවා. හරිම ලස්සන තැනක්. මම ෆස්ට් ටයිම් තමයි මෙතනට ගියේ. නුවරඑළියේ තියෙන කෝවිල් එකක්. මේ තියෙන ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්න තැන බොටනිකල් ගාඩන් එක. ඉතින් නුවරඑළිය ගියොත් පියන්න අමතක කරන්න නැති තැනක් නේ මේ බොටනිකල් ගාඩන් එක. ඒකේ මේ මීවන තියෙන තැනට තමයි මම ආස. මාරම වෙන ලෝකයකට ගියා වගේ හැඟීමක් දැනෙනව නේද මේ වතරින් යද්දී. තවාගේ මහසාගරේ සිත පාවේ විනිත්‍රා මෙරාත්‍රී යවුනා රැහිනරු ප්‍රේමියේ මනසේ මා සම්බරාත්‍රා මයිමල් තවා ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් නම් ඔයගොල්ලෝ හැමෝම මතක ඉන්න මගේ channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරගෙන යන්න. thank you ඔයගොල්ලෝ හැමෝටම වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවට.